අයිබෝන් අද මම වීඩියෝ එක පටන් ගද්දිම යාළුවෝ මේ පෙන්වන්නේ මේ දවස්වල ලෝකේ වටේම ෂෙයා වෙන අමුතුම විදිහේ බයිසිකලයක වීඩියෝ එකක්. වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙනම මේකත් බලාගෙනම එහෙනම් අපි යමුකෝ අද ඉතුරු අංග ටික මොනවද කියලා බලන්න. දැන් මං ඔයාලට මේ පෙන්වන්න යන්නේ මයික්‍රෝවේව් oven එකක් ඇතුළට සබන් කැට දැම්මම මොකද්ද සිද්ධ වෙන්නේ කියලා ඔයාලා මීට කලින් මේ දේ දැකලා නැතුව ඇති කියලා මට හිතුණු නිසා. කොහොමද වැඩේ? බඩක්ද ලිඳක්ද දන්නේ ඉන්දියාවේ මිනිස්සෙක් සුපිරිම අම්බලම් බඩෙක්. ටේප් එකත් නහය අලවලා අශ්වයාගේ අවධානය ඒ ටේප් එකට යොමු කරලා එයාගේ කුර පිරිසිදු කරන ට්‍රිම් කරන ස්මාර්ට් කපල් එකක් තමයි මේ. කුරුල්ලන්ට කුරුළු පැටවුන්ට කෑම කවන දර්ශන නම් ඔයාලා මීට කලින් ඕන හැටියේ දැකලා ඇති. හැබැයි ඕනි ඔට්ටුවක් මෙන්න මේ වගේ කෑම කැවිල්ලක් නම් ලොවෙත් දැකලා නැතුව ඇති. කොහොමද මේක බොහොම පහසුවෙන් සහ ඉක්මනින් සීල් කරන්න මෙයාලා පාවිච්චි කරන දේ? ඔයා කවදා හරි අහලා තියෙනවද සුපර් කූලින් කියලා දෙයක් ගැන? සුපර් කූලින් කියන්නේ ද්‍රවයක් හිමාංකයටත් වඩා පහළ උෂ්ණත්වයක තිබුණත් ඒක ෆ්‍රීස් නොවී තියෙන තත්වයකට. හැබැයි ඉතින් ඒ ද්‍රවයට පුංචි හෙලවීමක් ලැබුණොත් ෂණිකවම ෆ්‍රීස් වෙනවා. ඔයාලා මෙතනදි දකින්නෙත් අන්න ඒ දේ. මෙන්න මේ වීඩියෝ දර්ශනය දකිද්දී මේක ඔයාලට අදාහ ගන්නත් බැරි වෙන බව මම දන්නවා. මොකද මෙච්චර භයානක දෙයක් කරන්න තරම් හයියක් කොයින්ද මිනිස්සෙකුට කියලා. හැබැයි යාළුවනේ මේක එඩිට් කරපු වීඩියෝ එකක්. මෙන්න බලන්න රියල් වීඩියෝ එක. මේ බල්ලට තියෙන සැප බලපල්ලකෝ. තඩි වලක් අරගෙන ඒකට බැහැගෙන මේ ඔයාලා දකින්නේ සාමාන්‍ය කිං කෝබ්‍රා කෙනෙක් නෙමෙයි ගෝල්ඩන් කිං කෝබ්‍රා කෙනෙක්. මේ ඉන්දුනීසියානු තරුණයා සර්ප විශේෂඥයෙක් පේනවනේ ඇත්ත කියලා විශ්වාස කරන්නත් බැරි තරමට දැන් ඔයාලා මේ දකින්න කෙනා විශාල වෙලා තියෙන හැටි. දන්නවද මෙන්න මේ වගේ ආවරණයක් ගස් වටේට දාන්න හේතුව ඔයා? වල් පැලෑටි තනකොළ වැවෙන එක පාලනය කරන්නලු. දැක්කනේ? අම්මෝ මේක නම් මරු කැමරාවකින් පටිගත කරද්දී කැමරාව හෙලවෙන්නේ නැති වෙන්න අපි පාවිච්චි කරනවනේ ස්ටේබලයිසර් එකක්. මෙන්න මේකත් ඒ වගේ එකක්. නම් කරලා තියෙන්නේ මැන්ටිස් ස්ටේබලයිසර් කියලා. මැන්ටිස් ස්ටේබලයිසර් හරිම ලස්සන දර්ශනයක්. චීනයෙන් අපිට ලැබෙන්නේ චීන දීවර ගම්මානයකින්. මෙයාලා මේ දැල්වියනවලු. කොහොමද කැමරා සෙටප් එක? මෙච්චර ටිකක් කොහොමද දරාගෙන ඉන්නවද මන්දනේ? ඔයාටත් පුළුවන් දයාලු තප්පර 30ක් ඇතුළත ටී-ෂර්ට් 20කට වැඩි අඳින්න. එහෙනම් ඉතින් මේ ඇමරිකානුව තියපු වර් රෙකෝඩ් එක ඔයාට පුළුවන් ඔයාගේ නමටම ලියව ගන්න. එක දවසක් මට මේ වීඩියෝ එක සෙට් වෙලා කොහේ හරි මිසින් වුණ නිසා ඔයාලට පෙන්වන්න නම් බැරි වුණා. හැබැයි ඉතින් ආයෙමත් කැරකිලා මගේ ළඟටම මේ වීඩියෝ එක ආපු හින්දා ඔන්න පුළුවන් බලා ගන්න මේ දැල්ලගේ සීන් එක. මෙන්න බලන්නකෝ ඒ තරම්ම අමාරු නෑනේ හાર્ට් එකක් හදන වැඩේ කොමඩු ගෙඩියකින්. මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මිස්ටර් පුදුමයව සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරගත්තු නැති කෙනෙක්ද? එහෙනම් ඉතින් තවත් බලබලා ඉන්න යාළුවෝ සබ්ස්ක්‍රයිබ් කරලා ඔන් කරගන්නකො බෙල් නොටිෆිකේෂන් උත් මේ අපූර්ව විලාසිතාවත් බලන ගමන්. දන්නවද බයික් එක මේ විදිහට හදලා තියෙන්නේ මොකද කියලා? මේන්න මේක. මේක මුද්දක් කියලා අඳුනගත්තට පස්සේ මේ බල්ලගේ රියැක්ෂන් එක නම් ගයිස් අදහන්නවත් It's mom's. It's mom. When you put it on you.
සමහර සත්තුන්ට සොබාදහම හරි අපූරු දායාද දීලා තියෙනවනේ එයාලගේ පැවැත්ම සඳහා. එකපාරටම අපිට හොයාගන්න බැරි වුණත් මෙතන ඉන්නවා හැංගිලා ඇන්ග්ලර් ෆිෂ් කෙනෙක්. පුංචි සත්තු Taman වෙත ආකර්ෂණය කරගන්න මෙයාට සොබාදහමින් දීලා තියෙන දායාදය තමයි ඔය එහෙට මෙහෙට වනන පුංචි කොඩිය වගේ ගැජට් එක. ඇත්තටම කිව්වොත් ඔයාලගෙන් ගොඩක් දෙනෙක් අහලා නෑ නේද මුව පැටියෙක් කෑ ගහන සද්දේ. ඔන්න අහගන්නකෝ. මෙන්න මේ ස්ටයිල් එකේ මුදුවලට කියන්නේ කිසිං රින් කියලා. මේක නම් මේ කැරට් 11ක සුපිරිම දියමන්තියක් අල්ලපු මිලියන ගාණක් වටින කිසිං රින් එකක්. අහලා තියෙනවද මේට කලින් කිසිං රින් ගැන? පෑන් බටවලට තින්ත පුරවන හැටි. ඔයා කවදා හරි අහලා තියෙනවද ටයිඩල් ට්‍රී ගැන? ගංගාවල ඩෙල්ටා ආශ්‍රිතව නිර්මාණය වෙන ගස්වල හැඩයට නිර්මාණය වෙන මේ අපූරු පිහිටීම ගැන. මඩ අතරින් ජලය ගලාගෙන ගිහිල්ලා කියනවනේ මේවා මේ විදිහට නිර්මාණය වෙන්නේ යාළුවනේ. මිනිස්සුන්ටත් හිතෙන දේවල්. බලන්නකෝ සංගීතය නිර්මාණය කරන්න මෙයාලා මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ මොන වගේ මෙතඩ් එකක්ද කියලා බලන් ඉද්දි ඔයාලටම තේරෙනවනේ. බරට අනුව මාළුවෙන් කරන ෆිෂ් සෝටින් කන්වයර් එකක්. කවදාවත්ම වෙලකට බැහැලා හිටවල නැද්ද ඔයා ගොයම් ටිකක්? මඩේ බැහැගෙන කරන මේ ගොයම් හිටවන වැඩෙත් තියෙනවා අමුතුම ගතියක්. මම කියනවට එක දවසක් try කරලා බලන්නකෝ. මොකද්ද બોලේ මේ? ඈ? ඩ්‍රැගන් ෆෘට් වල මල් නේද මේ කඩන්නේ? බුදු අම්මෝ කියලා හිතෙයි. මොකද මේ සේරම බයිසිකල් නිසා. චීනයේ සයිට් එකක වැඩ ඉවර වෙලා තමන්ගේ නිවෙස් බලා යන සේවක පිරිසක් තමයි ඉතින් මේ. වව්! කොහොමද ඒක? මේ තම කම්බි ටික මේ විදිහට ගොඩ ගහන්නේ ඇයි කියලා නම් දන්නේ නැහැ. මෙන්න මේ ලස්සන නෙළුම් මල හදන්න වැඩිපුරම පාවිච්චි කරලා තියෙන ඉරිඟු කරල වටේට තියෙන ආවරණය. බලන්නකො බොරුද කියලා. ලෝකේ වටෙන්ම වාර්තා වුණු මිනිසුන්ගේ පට්ටම ස්කිල්ස් ටිකකුත් බලන ගමන් අපි අද දවසට අවසන් කරමුද මෙතනින් මේ වීඩියෝ එකත්. එහෙනම් ඉතින් බලලා මේ ටිකත් පරිස්සමින් ඉන්න හැමෝම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරගන්න ගමන්ම මම දාලා තියන්නම් ඉතින් මෙන්න මෙතනත් ඔයාට අපේ channel එකේ මිස් වෙච්ච වීඩියෝ එකකුත් ක්ලික් කරලා බලන්න එකත්. එහෙනම් මං අදට නැවතුණා. ඔයාලට